හායි කියලා පිළිගන්නවා ට්‍රැවල් යාළුවෝ ඔක්කොමලව. අද අප්‍රේල් මාසේ 13 පරණ අවුරුද්ද. අපේ හිතේ පොඩි ප්ලෑන් එකක් තිබ්බා අලුත් අවුරුද්ද දවසේ කන්දක් උඩ හරිම සැහැල්ලුවෙන් එදා දවස ගත කරන්න. මේ ඒ කතාව. මේ ගමනට යාළුවෝ 6 දෙනයි ඉන්නේ. හැබැයි එතනින් මං අඳුරන්නේ මේ පසිඳු මල්ලිය විතරයි. පසිඳු මල්ලි මගේ ජිම් එකේ යාළුවෙක්. අපි ගොඩක් කලින් නම් කතා කරගෙන තිබ්බා ට්‍රිප් එකක් යන්න. හැබැයි මේ අප්‍රේල් මාසේ 13 තමයි අපිට ඒක ඒ කියන්නේ ඇත්තක් කරගන්න පුළුවන් වුණා. අපි බයික්ස් වල තමයි ගියේ. මෙතන අපි 4 දෙනෙක් ඉන්නවා. ඉතුරු දෙන්න දඹුල්ල ඉඳන් කෙලින්ම අපේ ලොකේෂන් එක පැත්තට එන ගමන් තමයි මේ වෙද්දි ඉන්නේ. අපි අර ඉස්සෙල්ලා නැවැත්තුවේ උදේට කන්න. හැබැයි එතන කෑම තත්ත්වෙ එච්චර හරි නැති හින්දා අපි හිතුවා ටිකක් දුර ඇවිල්ලා මේ කොස්කලේ හරියේදී අපේ උදේ ආහාරය ගන්න. හැබැයි මෙතන අර වෙනදා වගේ කඩ ගොඩක් නැහැ. මොකද පාර පළල් වෙච්ච ප්‍රශ්නේ හින්දා අපි පොඩ ඉස්සරහටත් ගිහලා බැලුවා කන්න තැන් තියනවාද කියලා. මේ එම ගොඩක් නැහැ. අපි හින්දා එක තැනක් හොයාගෙන උදේට කන්න කියලා තමයි මේ හදන්නේ. ඔයාලා කොහේ හරි ගමනක් කුරුණෑගල හරහා යනවා නම් උදේ ආහාර වේල ගන්න හොඳම තැනක් තමයි මේ කොස් කැලේ. එතන ගොඩක් ලක්ෂරි දේවල් නැහැ. රොටි, බඩ ඉරිඟු ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඔයාලගේ හිත ටිකක් නිස්කලංකව ටිකක් ට්‍රැවල් ෆීලිං එකේ කන්න මෙතන හොඳයි කියලා මට ඔයාලට කියන්න පුළුවන්. කඩවතින් අපි උදේ 4ට තමයි එන්න ප්ලෑන් කරන් හිටියේ. හැබැයි එදා මාරම වැස්සක් උදේ තිබ්බේ. ඒ හින්දා අපි ටිකක් පරක් වුණා. 6 වගේ වුණා කඩවතින් එන්න. දැනටත් ගොඩක් පරක්කු වෙච්ච හින්දා අපි ටක් ගාලා කෑම ටික කාලා එතනින් යන්නයි හදන්නේ. මේ මොකද මේ තල්ලු කරන්නේ? කොහොම තමයි ඉතින් මේ වගේ ගමන් යද්දි පසිඳු මල්ලිගේ බයික් එකේ ඒක ස්කූටියක්නේ. ඒකේ යද්දි පොඩි සද්දයක් එවුණා. මේ අපි ඉන්නේ හුලංගල පහුවෙලා යටහත්ත කියන පැත්තේ. පොඩි සද්දයක් ඇහුණා. අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් දුර යද්දි යන්නම බෑ. ඒක ස්ටාර්ට් කරන් යන්නම බෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. बेल्ट का लेफ्ट अरे आप देती नहीं नहीं तो यार देती लेफ्ट පරණ අවුරුද්ද වෙලත් වෙලාවට එක ගරාජ්යක් කරලා තිබ්බ. මේක සිසිර ගරාජ් මං හිතන්නේ. ඔව් යට ඇත්ත පැත්තේ තියෙන්නේ මේ පසිඳු මල්ලිගේ බයික් එකේ බෙල්ට් එක ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් ගලවලා බෙල්ට් එක මේකට දාන්න වෙනවා. නැත්තම් අපිට යන්න හිතන්නවත් බෑ ඉතින්. මේ ඉන්නේ පසිඳු මල්ලිගේ මස්සිනා. මේ ටවුන් එකේ කඩයක් ඇරලා තියෙනවා කිව්වා. පසිඳු මල්ලිගේ මස්සිනා අර අනිත් පැත්තේ ඉන්නේ තව රෝස පාට වගේ ඇඳගෙන. ඒ මල්ලි ගිහිල්ලා බෙල්ට් එක අරගෙන ආවා. දැන් තියෙන්නේ බෙල්ට් එක දාගන්න. ඇත්තට මේ ගරාජ් එකේ අයියා නම් පට්ටම හොඳයි. එයා එදා දවස් කොච්චර බිසි වුණත් අපේ තත්ත්වය තේරුම් අරන් අපේ වැඩේට මුල් තැන දීලා ඉක්මනට වැඩේ කරන්න තමයි එයා try කරේ. ගොඩක් ගාන කැපුවෙත් නැහැ. මාරම හොඳයි. ඔයාලත් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔය පැත්තෙන් යද්දි ඔය සිසිර මෝටර්ස් එක පොඩ්ඩක් මතක තියාගන්න. වැඩ එකක් ඉවර කරලා තව දෙකක් තියෙනවා. මොකද්ද? අර එඩිට් කරන්න ඕනේ. ඔෆිස් එකේ වට වැඩ තියෙනවා කිව්වනේ. මොන හරි කර කීලද කරා ෆෝන් එකක් ඉවර කරා. තර ඔය එක්ස්පෝර්ට් මේ අන්තිමට ගෙතිප්ප දැන් තව එකක් තියෙනවා සම්පූර්ණ මුලින් හදන්න. වැඩේ ගොයින් හරි ගියොත් ගොඩ. හරි බලු. පොසිටිව් තින්. දික වැඩේ ගොඩ. ටෙස්ට් කළා බලන්න.
ගොඩ පිරිවැද්දෙත් තමයි මේ ඉන්නේ. කොහෙද මේ? මාතලේ. කොහෙන්දර ගම? යටවත්ත සිසිර මෝටර්ස්. අපේ බ්ලොග් එක සඳහා සාදර අනුග්‍රහය. සිසිර මෝටර්ස්. හදිස්සිය රසයි ඇසි. ගන්න ඩෑම් එක දන්නවනේ. ඔව් ඒක තේන්නේ. ඒක ක්‍රොස් කරගන්න ඉතින්. අගල යන්න පුළුවන් නේ. පැයෙන් වගේ යදෑගිනේ. ඒ පාර පට්ට ලස්සනයි. ඒකේ ඩෑම් එක තියෙනවනේ. ඔව්. ඩෑම් එක පව් කරලා චුට්ටක් ඉස්සරහට යනකොට දකුණට දැම්මොත් එහෙම කන්දින් කැලේ. අපි එද්දි එකකින් එමු. එද්දි කැලෙන් එමු. එද්දි කැලේ එන්න ඒ කැලෙන් එනවා නම් රෑ එන්න එපා. අලි ඉන්නවා. අලි මේකෙත් ඉන්නවා. සාධාරණ මුදලට ඔබේ වාහනය අලුත් වැඩියා කර ගැනීම සිසිර මෝටර්ස්. යටවත්ත මාතලේ රෝඩ් අඩෝ. තාවයි දැන් අපි ආයෙත් යන්නයි හදන්නේ. හෙල්මට් එක කෝ. සීසර මෝටර්ස් එකේ අයියට පින් සිද්ධ වෙන ඔන්න අපි වාහනේ හදාගෙන ඔන්න ආයෙ ගමන ආරම්භ. දැන් වෙලා මගේ හිතේ අපි වැඩේ ඉවර වෙද්දි 1:00යි වගේ. අපිට දැන් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ. පැයක් විතර පොඩි පරක්කුවක් තියෙනවා. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ යන පාර මාර ලස්සනයි. මේ කොළ පාටයි ඒත් එක්කම අපිට මතක විදිහට මොරගහ කන්ද ජලාශය අපිට හම්බුණා යද්දි බයික් රයිඩ් එක සුපිරි පොඩ්ඩක් රස්නේ ඒදා. අපි දැන් නාරංගපුව පැත්තට ටිකක් ළඟයි. මෙතන ලොකු නකල්ස් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ලොකේෂන්ස්. මේක අර හෙට්ටිපොළ මාතලේ හෙට්ටිපොළ පාර. අපි දැන් ඒ පාරෙනුත් දැම්මා. අපි දැන් යන්න ඕන නාරංගමුව ගමට. අපි කැම්පින් එකේ උයන්න ඕන බඩුත් අරගෙන දැන් නාරංගමුව ගමට යන ගම. ඔය වම් අත පැත්තේ පේන්නේ අපි අද යන දැවැන්තය තමයි. ඔය ලකේගල තමයි ඔය පේන්නේ. ලකේගල එක එක පැති වලට එක එක විදියට පේන්නේ. දැන් මෙතෙන්ට පේන විදිය තමයි ඔය. මේ අපි දැන් ඉස්සරහට යන්කෝ. ලස්සන කුඹුරු හැම පහු කරන් තමයි අපිට යන්න තියෙන්නේ. මෙච්චරලා කතා කරා අපි යන තැන කිව්වේ නෑනේ. අපි යන්නේ අද මාතලගල. මාතලගල පටන් ගන්නේ නාරංගමුව කියන ගමෙන්. අපි දැන් මේ නාරංගමුව ගමට යන ගම පන්සලක් තියෙනවා. ඒ පන්සල පහු කරාට පස්සේ තමයි ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. මේ වෙද්දිත් අපේ අර අනිත් යාළුවෝ දෙන්න ඇවිල්ලා ඉන්නේ. යාළුවට ගොඩක් වෙලා ගියා අපේ වාහනේත් කැඩිච්ච හින්දා. එපා වෙලාත් දන්නේ බලමුකෝ. යාළුවෝ ටික අපි පස්සේ අඳුරගමු. දැන් අපි හදන්නේ අපේ වාහන දාලා යන්න. මොකද මේ දැන් මෙතන ට්‍රේල් එක පටන් ගන්න එපේ. අපි ඔය එතන ගෙදරට දානවා. ඒක තමයි ජයරත්න මාමයි ගෙදර. අපි ලස්සන තැනකින් නම් දවල්ට කන්න යන්නේ. මෙතන ඔයගොල්ලෝ මේ ගමේ නවතිනවා නම් මේ මෙතන පොඩි හොටල් එකක් තියෙනවා. ඒ කියන්නේ ජයරත්න මාමයි ගෙදර ඉස්සරහා. ඔයාලා පස්සේ වෙලාවක එකක් බලන්න. අපි දැන් දවල්ට කන්න හදන්නේ. වාහන ටිකත් ජයරත්න මාමයි ගෙදර දාලා අපි ගමන පටන් ගන්න යන වෙලාව දැක්කනේ 4:50ට කිට්ටුයි.
අපි පැයක විතර පරක්කුවක් තියෙනවා. අපි දැන් අනිවාර්යෙන් දන්නවා රෑ වෙනවා කියලා. ගමේ අයත් කිව්ව විදිහට පැය 2ක් යනවා. මොකද අපි පාර දන්නෙත් නැහැ. මේ බලමුකෝ මොකද වෙන්නේ කියලානේ. අපි අර වාහන දාපු ගෙදර ඉඳන් දිගටම කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒකේ එන්න කොන්ක්‍රීට් පාර මුදුනට ආවට පස්සේ පාරෙන් දකුණට හැරෙන්න. මුල දන්න ඉන්ක්ලයින් එකේ තියෙන්නේ. ඔයාලා මේ පාර දිගේ මේ යන්න ඕනේ. ටිකට් කවුන්ට් එකක් තියෙනවා ඉස්සරහ. නෑ ඊට පස්සේ පස්සන වගේ යන්න. ඊට පස්සේ පාර දිගටම වගේ හදලා තියෙන්නේ. මෙන්න මේ ලොකේෂන් එක මතක තියාගන්න. මෙතන අර ගස්වල මුල් වලින් වගේ වතුර බේරෙන තැනක් තියෙනවා. මේකත් පහ වුණාම තමයි ටිකට් කවුන්ට් එක හම්බෙන්නේ. ඔය ඉස්සරහෙන් පේන ටිකට් කවුන්ටර් එක. කිව්වනේ මේ අප්‍රේල් 13 පරණ අවුරුද්ද. ඒ නිසා ටිකට් කවුන්ටර් එක ගාවත් කවුරුත් හිටියේ නැහැ. නකල්ස් වල අලුත්ම නීතිය තමයි ඔයාලා බත්තර මුල්ලෙන් හරි යන පැත්තේ වනජීවීකේ ඔය වගේ ටිකට් කවුන්ටර් එකක් තිබ්බොත් එතනින් ටිකට් එක අරගෙන ගයිඩ් කෙනෙක් එක්ක තමයි යන්න ඕනේ. ඒක තමයි ගමේ අය කිව්වේ. හැබැයි අපේ දවසේ අපිට කවුරුත් මේ ටිකට් කවුන්ටර් එකේ හිටියෙත් නැහැ. ඒ හින්දා අපි රිස්ක් එකක් අරගෙන ගියා. ඒ හින්දා මම කාටවත් උපදෙස් දෙන්නේ නැහැ එහෙම යන්න කියලා. ඒක ඔයාලගේ අතේ තියෙන්නේ. මොකද නකල්ස් වනාන්තරයට දැන් ඇතුල් වෙන එක අවසර නැතුව ඇතුල් වුණොත් වනජීවියකට අයිතිය තියෙනවා ඔයගොල්ලන්ට දඩයක් ගහලා රිමාන්ඩ් කරන්න. හරි. ඒ හින්දා මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔයාලා හරි විස්තරය දැනගෙන යන්න. මම ඒක තමයි කිව්වේ. හරියට වෙන්න ඕනේ. ටිකට් අරගෙන ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕනේ කැම්පින් කරනවා නම්. සිරිපාද අඩවිය වගේම නකල්සුත් හැම වෙලේම වතුර, ඒ කියන්නේ තෙතමනේ එක්ක තියෙන. ඒ හින්දා මෙන්න මේ සර්පයෝ ඉන්න පුළුවන්. මේ ඉන්නේ උඩරට මූකලන් තෙලිස්ස. එහෙම නැත්නම් කුණ කටුව. දැනට වර්ගීකරණය හැටියට මෙයා උග්‍ර විෂ ගණේ ඉන්නේ. සර්පයා පොඩි වුණාට මෙයාලගේ දල විසයි. ඒත් එක්කම මෙයාලව පෑගුණොත් මාර විදියට මෙයාලා ඇටැක් කරනවා. ඒ හින්දා හරිම පරිස්සමට ගමන් යන්න ඕනේ යද්දි. නැද්ද? මාතර කරලා යද්දි ඔන්න මුලින් ඉඳන් ගමේ ඉඳන් කන්ද තියෙන්නේ. ටිකක් ආවට පස්සේ තමයි සැනිතලා සෙට්. දැන් අඳුරු වැටලා තියෙන්නේ. මේ එළිය තාම එළිය තියෙනවා. නමුත් මේ වියන හින්දා තමයි අඳුරු වෙලා තියෙන්නේ. හයි. අම්මෝ. දැන් නවන ස්ටියා ෂේප්. ඈ? නබියන් බැට්මෑන් දැස්සක් පතිත උනා. බැට්මෑන්. කවුද ආරක්ෂා කරගන්න කියලා දාලා. නැතන කොලත් වෙන්නේ. නෑ දැන් කූලල්ලෝ එළබෙලෙන්නේ දැන් තමයි. පාර ටිකක් ඔය තියෙන හින්දා ෂේප් උනාත්. පාර හැදිලා තියෙන්නේ. කූලල්ලෝ ටික හේ වියා බෑක්. ඈ? කූලල්ලෝ ටික. මේ පොඩ්ඩක් ඇස්ස පටන් ගත්ත හින්දා අපේ බඩු ටික ආරක්ෂා කරගන්න අපි දාගත්ත රේන් කෝට්. මේ පැති වල යද්දි ඉතින් වැස්ස කියන්නේ නෝමල් දෙයක්. ඒ හින්දා ඔයගොල්ලෝ බලාගෙන යන්න. මෙයාගේ යාළුවොත් ඉන්නවද? මුල් හරියේ අපි දකුණට දාලාම තමයි ආවේ. ඕනේ දකුණට නෙමෙයි ඔක්කොම ආවේ. තාම අර බෝඩ් එක නෑ. මෙන්න මේ ගා හම්බ වෙනවා. අපි තාම ආවේ දකුණු පැත්තට ගයිස්. එන පාරවල හැම වෙලේම අපිට දකුණට මූ වෙලා ආවේ. මෙන්න මේ ගහ මතක තියාගන්න. කොලත් එක්කට ගහලා යන්න. ඔව්.
ආයේ පොඩි වැස්සක් ඇදහෙලෙනවා. Ya. ඉතින් කන්දු කන්දක් කන්නේ. සිංහල ලහි පතයි. වැස්සනන්ටය වැඩි මේ දාන ලොකේෂන්ස් මතක තියාගන්න. පාරවල් එද්දි එහෙට මෙහෙට තියෙන මුල් ටික අපි දකුණටම තමයි ආවේ. මේ ගස්වලත් පොඩි පොඩි මාක් ගහලා තියෙනවා. මේ වැස්සත් එක්ක අපිට ලොකුවට පාර එහෙම පෙන්වන්න බෑ අඳුරු ගතියත් එක්ක. ඒ හින්දා ඔයගොල්ලෝ මේ වගේ තැන් පොඩ්ඩක් මතක තියාගන්න. වෙලාව 6:45යි. අම්මර කොහමද පාර? සුපිරි. තම යන්නේ මීමුරේටද කියලාත් අපි දන්නේ නැහැ හැබැයි. මීමුරෙන් බයික් දන්නේ නැහැ අපි ඉන්නේ. මාතලා ගල පතන කියලා. ආතල්නේ. බස් එකේ ඉන්නවනේ ආයි වෙරෙතර. හරි මොයිලෝල. මේ පාර වතුරට ඇවිල්ලානේ. මේ කියනවනේ. ඇද්ද? මේක මේ වගේ ලෑන්ඩ්මාර්ක් තියෙනවා. හැබැයි ෂුවර් නැත්තේ මේක මීමුරේටද කොහෙටද? මාතලගල. මාතලගල. අපි මෙහෙර යන්. මාතලගල තමයි පාර කියලා හිතලා අපි යන්. ගයිස් මෙතන පාර දෙකට බෙදෙනවා. මේ හරිය කිව්වනේ අර මේ ගහක ගහලා තියෙනවා. මාතලගල. මේදී මෙතන තියෙනවානේ. ඒ කියන්නේ අපි මෙහෙන් ආවම හැරෙන්න ඕනේ වමට. කට්ටිය ඔන්න ඔතන තමයි මේ ගහේ මාතලගල. FM දෙන ෆොන්ටෙන් ගහලා. හරි නේද? ආයේ මෙහෙන්. මෙහෙට යන්න එපා. මෙහෙට ගියොත් කොහෙටද? මීමුරේ. අපි හැරෙන්න ඕනේ කොහෙටද? වමට. අපි යන්. අරන් ගියා මුටි ගියා ඒක. ඔක්කේ. දැන් නම් පොඩ්ඩක්. රෑ එන කට්ටිය බලාගෙන මේ ගස්වල සර්පයෝයි දලඹෝයි ඉන්නවා. මෙයාගේ අතේ මේ හරිය ගෑවුණා. මොනවාරුවත් විතර බෝ යන්න අල්ලන්න. මේ හරියේ මේ අර මාතලගල බෝඩේ පහුණාට පස්සේ පහලට තියෙනවා. බලාගෙන. මෙයාගෙන කිව්වා විතරයි. තේද්ද අපිට දුවන නේද? එක්කෙනෙක් වැටුණා. අන්න පාන් එක. පාන් එක වැටුණා. පාන්. අපේ පාන් වැටුණාද? ඔව් එන්න. අර පවෙන්න එන්න. ඒ මල්ල කැඩුණාද? මේක කොට අල්ලගන්න. අපි කවුරුද නගින්න පුළුවන්? මට උ. බල්ලට මේ එක්කෙනෙක් ගන්න ඔය බෝතලේ දෙක එක්කෙනෙක් ගන්න දාන්න එපා. මේ ගන්න. පාන් හොන්න වැටෙනවා. මේක ගන්න. බලුවේ දන්නේ. ගන්න. එහෙනම් අර මේ පාන් එක. කොට ඉන්න. අම්මට පිරි පාන් වැටෙනවා. අපේ ස්වර්ධ වැටුණා නේද? ස්වර්ධ වැටුණා. අකුරා ක්‍රියේෂන්. ඔයාගේ ඇඟට අවුලක් නැහැ නේ මචං? නෑ මම. තුවාලුන්නේ නැහැ නේ? අර එන ඉච්චරයි. This is a really adventure. ගහට අවුල්ද පොඩ්ඩක් බලන්න. මේ හින්දි එකේ. This is really adventure guys. දැන් අත කසනවා. සුපිරි. ඔය කනවද? ඔව් මෙඩික් කසනවා. මේක තාතා වෙන තැන් වල ගාගන්න එපා. මෙතන හිටියේ. මෙයාගේ දලඹුව ගෑච්චන කසනවලු. මට ඉස්සෙල්ලා හැදුනා අර ගෙදර ළඟදී කැසීමේ රෝගයක්. කසනද? මොක්ස් මේ දෙන් දිනු කසනවා. මමත් පිළිෙන්න ගන්න. පිළිෙන්න ගා. දාගන්න උඩටද? මොනවද? අර අතින් එල්ලන එකක් තිබ්බ නේද? මේක තමයි තිබ්බේ. නිල් පාට එක කොහොමද? ඒකට දාගන්න පුළුවන් බරයි ඈ. ඒකේ මොනවද? ඒක මාරු අපි අරන් යන්න. ඔව් ඒක තමයි මොට. වෙන කරන්න දෙයක් නැහැ. බෑග් ගන්න නැද්ද ඔකේ තව එකක්? නැත් බෑනේ. අවුලනේ පාන්නේ තියෙන්නේ. ඕකේ මලු දෙකක් තිබ්බ නේද? ආව මලු දෙකකට දෙන්නේ ඕක. ඔව් එන එහෙම කරගමු පොඩ්ඩක් ඒක ගෙනියන්න අමාරු එකට ඒක පොඩි දුරක් වුණා ගෙනියන ඕකට ටිකක් දාලා එක්කෙනෙක් තව ඕක ගන්න එකක්. එන උඩමල්ල ගන්නකෝ. වැටෙන්නේ නැති වෙන්නේ. ගයිස් මේ අවුරුද්ද දවසේ යවමක් ඔකක් කාලා ගෙදරටලා ඉන්න බැරුව. හරිම විනෝදයි. හරිම විනෝදයි.
අපි එනවා මෙතන බොන්න. හරි. Okay. 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 Really okay. Very good. It's a really adventure. Nice. Very good. Nice. Let's go. මේ බෑග් Signal ආව guys. ගෙදරට පොඩි message එකක් දාන්න ඕනේ normal. Guys එතන වලක් තියනවා මොහොත message එක ගියා. මේ තාම අපි ආවේ නැහැ නේ හැබැයි. ඔව් පතන නෙවෙයි. අර පොඩ්ඩක් කැලෙන් එළියටවත් ආවේ නැහැ නේ. ඒක පොඩ්ඩක් දැන් ජනේලයක් ඔය පේනවා. ගිහලා බලමු මේ අපි අර පරණ වීඩියෝ එක බැලුවා මුලින්ම කැලෙන් එළියට එනවා කියලා කියන්නේ. මේක පතන නෙවෙයි. ඒ වුණාට මාතල වල පේන්නේ ගන්නවා. මාතල වල නෙවෙයි. මොකක්ද කියන්නේ? ඉමුරි ලකේ ගල. ගල් තුන පේන්න ගන්න. ඔතයක් කොව් අපි ඇවිල්ලා තියෙනවා. පොඩි හරි පතන් වගේනේ. දැන් කොයි පැත්තේ හරි ඇති. වීඩියෝ එක මේකල් තියෙනවා. ඉමුරි පේනවා. ගල් තියෙනවා. අන්න සත්‍ය ගන්නවද? මේකද ඔය පළවෙනි දැක්කේ හරිද මේ පළවෙනි තැන්න බා අපි කැලේ ඉවර වෙලා අපි පතනකට ආවා. දැන් වෙලාව 7:00 වගේ මොනවත් පේන්නේ නැහැ. අපි දන්නවා හැබැයි අපේ පිටිපස්සෙන් ගල් තුන තියෙනවා කියලා. පාරක් කවුරුත් දන්නෙත් නැහැ. මේ පේනවනේ මේ ඇත්තම වීඩියෝස් තියෙන්නේ. අපි කට්ටිය විතරයි ඉන්නේ. කවුරුත් කලින් ඇවිල්ලත් නැහැ. මේ යන්න පැත්තක් හිතාගන්නත් බෑ. සිග්නල් පොඩ්ඩක් තිබ්බ හින්දා එක එක අය ෆෝන් වලින් වීඩියෝ එහෙම බැලුවා. මේ මෙතන අපි හිතුවේ නැති තරම් වෙලාවක් ගත කරා මේ කොහෙටද යන්නේ කියලා හොයාගන්න බැරි හින්දා. මේ කවුරුත් බය වුණේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සත්තු සර්පයෝ හිටියත් මොනවත් පේන්නේ නැහැ. අපේ ළඟ තියෙන ටෝච් ඔය ටික විතරයි තියෙන්නේ. අලි ඉන්නවා කියලාත් කියනවා. මොන මගුලක් වෙන්න යනවාද කියලා අපි කට්ටියට හිතාගන්න බැරුණා. මේ කැලේ ඉවරයි. හැබැයි පතන අපි ඔය කියන තැන හොයාගන්න බැරුව තමයි අපි ඉන්නේ. මේ ෂුවර් නේද අපි යන්න ඕනේ මෙහෙට හරි ඒ පැත්ත. බඩේක ෂුවර්. හරි. මේ ඉතන ෆොටෝ එක ලස්සනට වදී මෙතන. ගමු. කොහෙන් මේක ඔන්නලා කැමරා. මේක ඔනේ ඉතින්. අපි කැලෙන් එළියට ආවට පස්සේ අර පැත්තේ මේ අර පැත්තේ අපිට පේන අර මීමුරේ ගල් තුන මේ අපි නයිට් මොඩ් දාලා ෆොටෝ එකක් ගහුවා. මම මෙතන වීඩියෝ එකට ඇඩ් කරනවා. මේ දැන් ටෝච් එකක් වදින්න ඔන්න ඔය පැත්තට තමයි ගල් තුන පේන්නේ. අපි ෆොටෝ එකක් දාන්නම්කෝ. දැන් අපි ළඟයි. ඒ වෙලාවේ අඳුරත් එක්ක අපි ගත්ත ෆොටෝස් ටික තමයි මේ. ෆොටෝස් ටික දැක්කා විතරයි අපේ ගමනේ ආසාව තව වැඩි වෙන්න ගත්තා. බලන්නකෝ මේ තේජාන්විත බව. මාරම ෆීලිං එකක්. වෙලාව 7:00 විතර ගන්න. Let's go. 7:00 වෙලාව මේ මීදුම් පේනවනේ අම්මට සීරි අපේ තනින්ම මීදුම් මේ පැත්තේ තමයි මාතල කරලා තියෙන්නේ. මෙන්න මේ ටෝච් එක යන පැත්තේ. ඒ වුණාට මීදුමේ ඉස්සෙල්ලා ක්ලියර් වෙලා තියෙනවා. අර හඳ? හඳ? Hey guys, හඳ. කො? අර පොතිත්තා. මම බලන්න හඳ වෙනවා කිව්වේ. මේ wow. wow මේ අරක පෙන්නන්න ගල් තුන. wow. මේ අපේ ටෝච් එළිය. මේ අපි ඉන්නේ දේවලගල පතන. දේවලගල පතන මෙතෙන්ට දැන් පේන්නේ නැහනේ හරියට. මේ අපි මේ පැත්තෙන් පොඩ්ඩක් දකුණට හැරිලා යන්න ඕනේ මාතලගල පතන. ඒක කෙලින්ම ටේස් කරලා තියෙන්නේ මේ ගල් තුනට. මේ හරි අඩිපාරවල් තියෙනවා.
අපි උදේට කැලෙන් එළියට ආවට පස්සේ කාපු විදිහ හරියට පේනවා. මොකද අපි විනාඩි 30ක් විතර පාර ගාලම දුර මොකද ලොකු මීදුමක් ආවා. ඒ හින්දා ඊළඟට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්න උදේට පාර හරියට පෙන්නන්න උදේ. වෙලාවට අමාරයි. ඔන්න අපි ආවා මාතල වල පතනට. මෙන්න දැවැන්ත නපස්සල දැවැන්ත කියන්න දෙයක් නැහැ. මීමුරේ ලකේ සුපිරි ආපෝ සුපිරි ඇඩ්වෙන්චර් සුපිරිම විවයක් තියෙනවා. මීමුරේ ලකේ ගල එක ගල අනිත් එක නාරංගමු ලකේ ගල අනිත් එක මීරියගොල්ල නේ. මීරියගොල්ල ඕවටත් හයික් කරනවා ඉතින් කට්ටිය. මේ පට්ටම ෆීලිං එකක් තියෙන්නේ. අහත දරුත් පායලා ෆොටෝ එකක් ගහනවා. සුපිරි. අපි විතරයි පරණ අවුරුද්දට මාතල ගලා. අපි කට්ටියම එකතු වෙලා ඉක්මනට ටෙන්ට් එක ගහන්න ගත්තා. බලන්නකො ටෙන්ට් එක ගහද්දී පිටිපස්සෙන් පේන view එක. අපි කොහොමරි තේක්කුත් බිව්වා. ඊට පස්සේ තමා මාර මාතල් එක තියෙන්නේ. අපි කට්ටිය පොඩි නාට්‍යයක් සින්දුවක් ප්‍රැක්ටිස් වුණා. මේ ඉන්නේ තඩියා. තඩියට නිල් තනකොළ සින්දුව පෙන්වන්න මම තමයි පෙන්වන්නේ කරලා උදේ හොඳ වීඩියෝ එකක් ගන්න හිතාගෙන. කට්ටිය මාරම චිල්ලෙක් හිටියේ. 6 දෙනාම ඒ කියන්නේ මේ මෙතන තැනත් එක්ක පිස්සු ඇදිලා හිටියේ. කරන්නේ මොනවද කියලාවත් හිතාගන්න බෑ. ඔක්කොම hina වෙනවා. අනේ අම්බෝ. කට්ටියට දැන් බඩගිනි. පසින්දු තමයි එදා කුක් අපේ. එයා හදනවා නූඩල්ස් එක තමයි ආකාරයට සොසේජ්. උන්ට පිස්සු. ඌමනද කිව්වේ? පිස්සු. ඌමනද කිව්වේ? කවුරු ඉදන් වෙනවා කියලා. ඔඩ යෝ කියන්නේ මම. ඒ ඇස්සේ තඩිය පුදුමාතල්ලයක් දෙන්නේ. තඩියා ආපු වෙලේ ඉඳන් කියන්නේ 7 දෙනෙක් හිටියා කියලා. ඌට එකෙක් වැඩියෙන්මයි පේන්නේ. හැම වෙලේම ඒවා කියන අපි ඉතින් බය වෙනවා. අපි මේ කියන්නේ ඒවා කියන්න එපා කියලා ඌට. මම කන්නේ බෑ. දකන්නේ මල්ලන්නේ. විදිහට හැදෙනවා කියවනේ. අපි රෑ වෙලා ලස්සන ෆොටෝ ටිකක් ගැහුවා. ඔයාලට දැන් ඒ ටික මම පෙන්නන්න හදන්නේ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. අමුතුම ෆීලිං එකක් තිබ්බෙතන. අපිට නිකන් හිතන්නකෝ අර නිකන් වෙන ග්‍රහලෝකෙක ඉන්නා වගේ. එහෙම මෙහෙ යානා පේනවා, හඳ පේනවා. මේ මාරයි ඈ. ෆොටෝ ටික බලාගෙන ඉන්නකෝ. මේ ෆොටෝ රෑ 12ට ගැහුවේ. බලන්නකො ටෙන්ට් එකයි වලාකුළුයි තේජාන්විත ලකේ ගලයි පේන ලස්සන. උදේ ලස්සන ඉරඋදාවක් බලා ගැනීමේ අපේක්ෂාවෙන් අපි කට්ටියම නිදාගත්තා. එතකොට රෑ 12:00 වගේ ඇති. good morning. වෙලාව උදේ 5:45යි. අපි ඉන්නේ මාතලගල පතන. ඔය ඉස්සරහා තියෙන ගල් තුන හින්දා තමයි මෙතන මාරම ලස්සන. ඔය වීඩියෝ එකේ වම් අත පැත්තෙම තියෙන හැමෝම දන්න මීමුරේ ලකේගල. මැද තියෙන අර උලට නමක් නැහැ. ඊට පස්සේ තියෙන කෑල්ලට කියන්නේ මීරිය ගොල්ලෑව. ඊට පස්සේ අර හඳ පායලා තියෙන තැන කන්දට කියන්නේ නාරංගමුව ලකේගල.
එදා උදේ හරිම ලස්සනයි. ගල් තුන උඩින් වලාකුළු ගංගාවක් තියෙනවා. ඔය දැන් පේන view එකේ මෙහා පැත්තේ තියෙන්නේ අලුගල් කන්ද. මෙතෙන්ට නකල්ස් වල කඳු ගොඩාරියක් පේනවා. අපි කඳු බලන එක පැත්තක තියලා මාර විදියටම එන්ජොයි කරා. අද අවුරුදු දවස. අපි හිතපු විදියටම අවුරුද්ද දවස ලස්සන කන්දක ගත කරන්න අපිට පුළුවන් වුණා. මේ ඩ්‍රෝන් ෂොට් අරන් දීපු අපේ අලුත් මල්ලි මතක් කරන්න ඕනේ. වෙන ඩ්‍රෝන් ඔපරේටර්ස්ලා වගේ නෙවෙයි, අපිට ඔක්කොම වීඩියෝස් ටික මාර ලස්සනට අරන් දුන්නා. කිසිම අහංකාර බවක් නැහැ. ඒ හින්දා මේ මල්ලියෝ ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඔයාගේ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ කඳවුර භූමිය එන්න එන්න ලස්සන වෙනවා. දැන් බලන්නකෝ තියෙන පාටවත්. උදේම තිබ්බේ වෙනම වයිබ් එකක්. දැන් නිකන් සුරංගනා ලෝකයක් වගේ. උදේම අපි තේ එකක් හදන්නේ. මේ කියන්න ඕනේ පසින්දු තමයි එදා දවස් දෙකේම ඉව්වේ. ඒ හින්දා අමාර රිලීෆ් එකක් වුණා මට. මේ දැන් ළඟදී ගිහපු ට්‍රිප් දෙකේම මට උයන්න හම්බුන්නේ නැහැ. KMP වාඩියේ හපෝ අයියලි ඉව්වා මේ මෙතන පසින්දු වෙනවා. තේ හදනවා. ඒ හින්දා ටිකක් මට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් වුණා. ආය කියන්න ඕන දෙයක් තමයි මේ ට්‍රිප් එකේ අපි 6 දෙනා මේ ට්‍රිප් එකේදී අඳුරගත්තට මාරම හෙල්ප්ෆුල් මාරම ටීම් වර්ක් එකක් තිබ්බ ටීම් එකක්. ඒ හින්දා කට්ටියට මේලයි මං ස්තුති කරනවා. මාර ලස්සනට ට්‍රිප් එක කරගන්න පුළුවන් වුණා. අනිත් එක තමයි ආය ට්‍රිප් එකක් යන්න ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ කට්ටිය සෙට්. මේ වගේ ඇඩ්වෙන්චරස් ට්‍රිප් එකකට ඕන දෙයකට ඔරොත්තු දෙන ඕන කට්ටක් කන්න පුළුවන් සෙට් එකක් තමයි ඉන්න ඕන. ඒ හින්දා ඒ කට්ටියව ආදරෙන් මතක් කරනවා. ඔය ඉන්න තමයි හදන්නේ මතලගල අප්පච්චිගේ කිරි. තේක බොන අතරේ අපි ආයේ ඩ්‍රෝන් එක යවලා බලමු.
දැන් අපි හදන්නේ අවුරුද්ද සමරන්න. මෙතෙක් කාලෙකට කන්දක් උඩ මම දැකලා නෑ මෙහෙම අවුරුද්දක් සමරනවා. ඔයාලත් බලන්නකෝ. අපි කැවිලි ಜಾති කිරි එව්ව මේවා ගෙනාවා. බලාගෙන ඉන්න. කට්ටියම එකමුතුවෙන් තමයි මේක කරේ. මාර සහයෝගයක් තිබ්බේ. මේකට කෑම මේසයක් කියන්න බෑ. අවුරුදු පොළොව ලස්සනයිද? මොනවද තියෙන්නේ? කොකිස්, ආස්මි, පළතුරු, චොක්ලට්, චීස්, පාන් හැමදේම තියෙනවා. සමහරවිට හිතුණා ගෙදර හිටියට වැඩිය අපි හොඳට සැමරුවද කියලා. කිරි උතුරන්න ළඟයි. කට්ටිය මාරම සතුටින් හිටියේ. බැලුවම් මූණ වලින් පේනවා මේ බලාගෙන ඉන්නේ කිරි උතුරනකම්. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්. තුර වැඩිකමට දැන් කට්ටිය නටනවා. හොඳට කාලත්නේ ඉන්නේ.
අපිට මාතලගල පතන දාලා යන්න වෙලාව ආවා. මාතල ගලයි නම් වහිනකම ඉන්නේ. පේනවනේ කියන්න දෙයක් නැහැ. ඊයන හින්දා මෙච්චර ෆ්ලෝ එකට වහින්නේ. ඒ කියන්නේ ධාරාණි පාතම වැස්සක්. සමායයට මෙන්න ඒවා ගලාගෙන යන්න පුළුවන්. හැබැයි හොඳ වීව් එකක් බලන්න නම් පස්සක් ගන්න ඕනේ. වහින නිසා අපි කට්ටිය ටට්ටක් ගාලා බැස්ස. අපිට සාමාන්‍යයෙන් පැය එකමාරක් වගේ තමයි ගියේ. බහින්න. ඔන්න දැන් අපි ටිකට් කවුන්ටරෙත් දැන් පහු කරලා අර ලස්සන වතුරෙන ප්ලේස් එකටත් ගියා. දැන් ජයරත් මාමලා ගෙදරට ළඟයි. මම මොකද කරලයිට් එක පහු කරන යනකොට මේ පැත්තෙන් මේ යනකොට දකුණු පැත්තේ ලොකුට තියෙන්නේ. උත්තර ගහලා කියලා ගොඩක් ඉන්නවා. මේ දවස්වල කට්ටිය අඩුද? නෑ. මෙහෙට මාතලගල? නෑ. අඩුයිද? අඩු නෑ වැඩි. කියන්නේ ගියාද කට්ටිය? දැන් එනවා මට දැන් කට්ටිය කතා කරලා දැන් එනවා ආයේ. අද? අද කැම්ප් කරන්න? කට්ටි දෙකක් එනවා. කැම්ප් කරන්නද? ඔව් කැම්ප් කරන්න. ගයිඩ් වෙලා යන්නේ නේ. යන්න බෑ මෙහෙමනේ. අපි ගියාට. පෙරේදා ඒ ගොල්ලන් යාපනයේ කට්ටියක් එනකොට රෑ 8යි මෙතෙන්ට එනකොට. වනජීවීන් හිටියද? ඈ? වනජීවීන් හිටියද? ඔව් ඉතින් මට අපිට ලයිසන්ස් තියෙනවනේ. ඔයාට අවුලක් නැහැ. මං කියන තනියෙන් ගියොත් අල්ලන්න පුළුවන් නේ. පුළුවන් අම්මෝ යන්න නම් එපා. මේ අපි ගියා පොය මේ අවුරුද්ද හින්දා අවුලක් නැහැ නේ. නැත්තම් කැලේට ඇතුළු වුණත් අල්ලන්න පුළුවන් නේ. ඇතුළු වෙන්න බෑ. දැන් නීතිය මොකද්ද? නීතිය මහත්තයා ඒ කියන්නේ ගයිඩ් කෙනෙක් ඕනි ගමෙන්. දන්නා කෙනෙක්. ඒ කියන්නේ ගමේ ඒ කියන්නේ කැලේ දන්නා කෙනෙක්. හරි ඔයාලට ගිහින් ඉවරලා හදිස්සියක් කරදරයක් වුණොත් එහෙම මහත්තයා අමාරුයි වැටෙනවා ඒගොල්ලන්. ඒ කියන්නේ මොනවා හරි කේස් එකක් වෙච්ච ඉඳන් වෙන්නේ නැත්තේ නේ. ඔව් කේස් එකක් නා ඒ හින්දා තමයි ඔය විදිහට උනේ. ඒක හොඳයි මන්නම් කියන්නේ. දැන් ගයිඩ් එක ගියාම කැම්ප් කරන්නත් පුළුවන්. පුළුවන්. ගයිඩ් ඉන්ටෝනි කියන. දැන් පෙරේදා මම හවස ගියා ඊයේ උදේ ආවේ. ඔයා ගයිඩ් කරනවා නේ? මම කරනවා. ඔය නම්බරේ කියන්න මම. කියන්නම්. මේ 458 මේ මමයි නම්බරේ. UP ජයරත්න. UG ජයරත්න. 07889යි 583යි 418. ඔයගොල්ලෝ කැම්ප් කරනවා නම් කොහෙද මාතලගල? මාතලගල ලකේගල. ලකේගල තමයි මේ කොහෙන්ද ලකේගල යන්නේ? මේ යන්නේ. එහෙම යන්න පුළුවන්. අර අපේ ගියපු පාරෙන් නෙමෙයිද? නෑ. අර මීමුරේට කියලා එතන තියෙන්නේ. ඒ හන්දින් කෙලින් පාර යන්න ඕනේ. එහෙන්ද දැන් ඔයාලා යන්නේ මීමුරේ යනවද? ඔව්. ඒ කෙලින් පාරේ. ඊට එතන ගහේ ගහලා තියෙන මාතලගල කියලා. මාතලගල කියලා. හැරෙන්ටනේ තියෙන්නේ. අපි දකුණට යනවා. ඒක තමයි මීමුරේ. ඒතර මාතලගල හරහාද ඔක යන්නේ? ඔව් මාතලගල හරහා. අපි දැන් පතන ඉඳන් මාතලගල බලන් ඉද්දි මේ පැත්තෙන් පේනවද යන පාර? පේනවා. අර එතන මේ දැන් පතන මාතලගල ළඟම අර තව තන බිස්සක් වගේ පේන්නේ උඩ. ඒ මොකද්ද? ඒ පල්ලිය පතන. තවත් එකක් බලන්න තියෙනවා ඔකේ. තවත් පතන බලන්න තියෙනවා. දියැලක් බලන්න තියෙනවා. ඔතනින්. ලොකු දියැලක්. කොතනද? ඒ පල්ලිය. එහෙනම් කට්ටිය නෝන මේ මාමා කන්ටැක්ට් කරගන්න. එන්න. නාරංගමුවේ ජයරත්න. එහෙනම් හරි. එහෙනම් අපි තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. මේ වගේ කූඩැල්ලෝ හිටිය ගමනේදී මේ ඔයගොල්ලෝ ලීඩ් සොක්ස් හරි මොනවා හරි දාගෙන යන්න පැංගිරි තෙල් ඒ වගේ දේවල් අරගෙන මේ ඇත්තටම මාර මැදකීමක් රිස්කි ගමනක්. හැබැයි අපේ ටීම් එකේ එකමුතුකම හින්දා පිට ගමන හොඳින් කරගන්න පුළුවන් වුණා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක හොඳ නම්. එහෙනම් අපි තවත් ලස්සන vlog එකකින් ඉස්සරහදී හම්බෙමු.